දැන් සාහිත්‍ය පේපරේ ලියලා ඉවරයි. it's over. ඒක රචන ලියන්න දුන්නට පස්සේ රචන මාතෘකා කීයක් හම්බ වෙනවද ප්‍රශ්න කරන්න පුළුවන්. සමාජ තොරතුරු හොඳට දන්න අයට සමාජ ගැන ලියන්න. මෙයාගේ මනස හොඳ දෙයක් මනස පෝෂණය වෙන්නේ කොහොමද කියලා අහුවොත් පින්න ඉවර වෙලා. දැන් ලියන්න කලින් සැලසුම් කරන්න කියන්නේ. ඔයාට පොඩි කලින් ඡේදේ. ඔයා මොකක් හරි ප්‍රශ්නයක් ගැන නම් කතා කරේ. මේ ප්‍රශ්නේ තියෙන තියෙනවට ලකුණු හම්බ වෙනවා. මෙන්න මේ කරුණු සලහා කිරීම. කාව්‍යයටදී කරුණු වේගරාශී කරනවට ඔන්න ලකුණු හම්බ ඒකන විවහාරයක්. හොඳ රයිටින් පැටර්න් එකක් ගොඩනගා ගන්න ඕනේ. ඒක එපා. ඒක හොයන ඔයාලට දිග නිමාඩුවක් එනවනේ. පැන්සිලෙන් ගිහලා පැන් ලියන්න කියන්නේ. නෑ. ඒ සෙල්ලම් ඔළුව රිලැක්ස් එකේ තියාගෙන යන්න. අනිත් අය ගෙන දේවල් අහලා කලබල වෙන්න එපා. ඔය වෙලාව හරියටම 12යි. ඔයාලා උදේට මේ වීඩියෝ එක බලාවි. හරි. දැන් ගොඩක් අය දාලා තියුණා සාහිත්‍ය පේපර් එකේ අරක වුණා මේක වුණා සාහිත්‍ය පේපරේට වෙලා මදි වුණා. දැන් සාහිත්‍ය පේපරේ ලියලා ඉවරයි. it's over. ඒක ගැන හිතන්න එපා. දැන් හෙට නෙවෙයි අනිද්දාට තියෙන ඔයාලා හෙට උදේ මේ වීඩියෝ එක බලුවොත් ඔයාලට හෙට තියෙන විභාගෙට 18 වෙනිදා තියෙන විභාගෙට ඔන්න ව්‍යාකරණ පේපර් එකේ දැන් MCQ වීඩියෝ එක බලලා දාලා තියුණා රචන ගැන පොඩ්ඩක් කියන්න කියලා. ගොඩක් වෙලා කතා කරන්නේ නැහැ මම. විනාඩි 5ක් 10ක් වගේ වෙයි. මේ ටික පොඩ්ඩක් අහගන්න. රචන ලියන්න දුන්නට පස්සේ රචන මාතෘකා කීයක් හම්බ වෙනවද? රචන මාතෘකා 5ක් හම්බ වෙනවා. ඒ 5 දිහා ඔයා බැලුවනම් අවුරුදු 2-3ක් දිහා හැමදාම වගේ දේශපාලනයේ පැත්තෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. භූගෝලීය ප්‍රශ්නයක් අහලා තියෙනවා. සාහිත්‍ය ප්‍රශ්නයක් අහලා තියෙනවා. කාලීන ප්‍රශ්නයක් අහලා තියෙනවා. තාක්ෂණික ප්‍රශ්නයක් අහලා තියෙනවා. එහෙනම් ඔයා සිංහල වලට අමතරව මොනවාම හරි විෂයන් දෙකක් කරනවනේ. ඉතින් දේශපාලනය කරන අයට දේශපාලනීය ප්‍රශ්න කරන්න පුළුවන්. භූගෝල විද්‍යාව කරන අයට භූගෝලීය විපර්යාස, කාලගුණ විපර්යාස ආශ්‍රිත ප්‍රශ්න කරන්න පුළුවන්. හොඳට සිංහල පුළුවන් අයට සාහිත්‍ය ප්‍රශ්න කරන්න පුළුවන්. සමාජ තොරතුරු හොඳට දන්න අයට සමාජ ගැන ලියන්න පුළුවන්. පස්වෙනි එක තාක්ෂණය ICT කරන හැම ළමයි ඉන්නවනේ. ඉතින් එයාලට මේ පැත්තෙන් රචන ලියන්න පුළුවන්. ඔයා මේක මීට කලින් දැනගෙන ඉන්න ඇති. අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඇති. එතකොට ඔන්න ඔයාගේ රචන මාතෘකාව තෝරගන්නවා. රචන මාතෘකාව තෝරගෙන මොකද්ද කරන්නේ? පුළුවන් තරම් ලියාගෙන යනවා. අනිත් එක්කෙනාට වැඩිය ලියනවා. ඒක කරන්න එපා. රචනය බලන්න. වචන ගානක් දාලා තියෙනවා. වචන කීයක්ද ලියන්න ඕන. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය අකුරු ලියන කෙනෙක් නම් එක පැත්තක් ලියද්දි වචන 300ක් වගේ පිරෙනවා. මගේ අකුරු ටිකක් ලොකුයි. මම පැත්තක ලියන්නේ වචන 280ක් 275ක් වගේ. දැන් ඔයාලට තව ටයිම් තියෙනවනේ. එක පිටුවකට ඔයාලට අහුවෙන වචන ගාන බලා ගන්න. සාමාන්‍යයෙන් ඔයාලගේ වචන ගාන ගණන් කරන්නේ අපි දැන් රචනයක් ලියුවාම මේක දිගට ගලාගෙන යනවනේ. ඔයාලගේ දෙවනි වාක්‍යය තියෙන්නේ. දෙවනි වාක්‍යයේ වචන සංඛ්‍යාව පේලි සංඛ්‍යාවෙන් ගුණ කරනවා. හරිද? ඒ විදිහට වචන හිතා ගන්න පුළුවන්. දැන් වචන 250 නම් 250ම ලියන්න නැහැනේ. 260ක් 270ක් 280ක් වගේ වෙන්න පුළුවන්. රචනයේ වචන සංඛ්‍යාව ගොඩක් ලිමිට් එක පන්නන්න එපා කියලා තමයි කියන්නේ. මහා කොළ ගොඩක් ලියන්න යන්න එපා රචනය. ඔයා රචන මාතෘකාව තෝරගත්තා. තෝරගත්තු ගමන්ම රචනය ලියන්නේ නැහැ. ලියන්න කලින් රචනය සැලසුම් කළ යුතුයි. ඔයා තෝරගන්න මාතෘකාව දේශපාලන වර්තමාන දේශපාලන අරගල. එහෙම නැත්නම් සාහිත්‍යයෙන් ළමයාගේ මනස පෝෂණය කරන්නේ කොහොමද? මම කරපු විෂයන් අතරින් මම ටිකක් සාහිත්‍යයට ගොඩක් කැමති නිසා මම සාමාන්‍ය සාහිත්‍ය රචන ලියනවා. දැන් සාහිත්‍ය පොතපත පරිශීලනයෙන් ළමයාගේ මනස හොඳ දෙයක් බවට මනස පෝෂණය වෙන්නේ කොහොමද කියලා අහුවොත් මුලින්ම ඔයා ලියන්න ඕන මේකට පොඩි හැඳින්වීමක් නේ. ලෝකයේ හැම තැනටම සාහිත්‍යයක් තියෙනවා. ලංකාවට, ඉන්දියාවට, යුරෝපෙට, ආසියාතික රටකට ඕන රටකට සාහිත්‍යයක් තියෙනවා. ඒ සාහිත්‍ය තුලේ අපිට පොත්පත් දැක ගන්න පුළුවන් සංගරා, ලිපි ලේඛන මේ සාහිත්‍ය කියන දේවල් ලේඛනගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ සාහිත්‍යයෙන් මනස පෝෂණය වෙන්නේ කොහොමද කියන එකට පොයින්ට් ටිකක් කඩාගෙන යන්න ඕන. ඔයා භූගෝලීය විපර්යාසයක් ගැන ලියනවා කියමු. ඉතින් මුලින්ම හැඳින්වීම ලස්සනට දෙන්න පුළුවන්. ලෝකයේ හැම තැනටම විවිධාකාරයේ භූගෝලීය විපර්යාසයන් නැති වෙනවනේ. ඒවා කාලගුණික වෙනස් වීම හේතුවෙන් විවිධ හේතු මත ඔය ජියෝග්‍රැෆි කරන ළමයි හොඳට හේතු දන්නවනේ. හේතු ටිකක් දාලා ඔන්න පෙන්නනවා. පෙන්නලා ඉවර වෙලා දැන් ලියන්න කලින් සැලසුම් කරන්න කියන්නේ. ඔයාට පුළුවන් ඡේද ගානට බෙදා ගන්න. ඔයා තෝරගන්න මාතෘකාවෙන් අනුඡේද 5ක් හදාගන්න. හැඳින්වීම් ඡේදයයි. හරිද? ඊට පස්සේ ඔයා ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකා ටික ප්‍රශ්න ටික දෙවනි ඡේදයෙන් ගෙනල්ලා පෙන්නන්න. මෙන්න මේවා දැක ගන්න පුළුවන්.
තුන්වෙනි ඡේදයේ ඉඳන් මෙන්න මේ උඩ කියපුවා විස්තර කරගෙන යන්න. ඡේද කඩන්න. හරිද? ඡේද ටික හොඳට කඩන්න. ඡේද කඩන්න කියන්නේ මොකද්ද? මෙච්ච එක විතර ලොකු ඒවා ලියන්න එපා. කොට කෑලි ලියන්න. හරිද? ඊට පස්සේ අන්තිම ඡේදයට කලින් ඡේදේ ඔයා මොකක් හරි ප්‍රශ්නයක් ගැන නම් කතා කරේ. මේ ප්‍රශ්නයේ තියෙන ගැටලු සහගත තැන් ටික පෙන්වා දෙන්න ඕන. ඔයා මොකක් හරි ප්‍රශ්නයක් ගැන නම් කතා කරේ. මේ ප්‍රශ්නයේ තියෙන ගැටලු සහගත තැන් ටික පෙන්වලා දෙන්න ඕන. ගැටලු සහගත තැන් ටික පෙන්වලා දීලා ඉවර වෙලා ඒවට යෝජනාවක් දෙන්න ඕන. මෙන්න මේ දේ කරොත් මේ දේ වේවි. මේ දේ කරොත් මේ දේ වේවි කියලා. හොඳ යෝජනා ටිකක් ඉදිරිපත් කරලා හිත ගන්න විදිහට රචනාව ඉවර කරන්න. රචනාවේ ළමයි විශ්ලේෂණාත්මක භාවයට ලකුණු දෙනවා. ඔයාලට රැහැයියෝ කෑ ගහන වෙයි. මේක මම කරන්න ඉඳපු වීඩියෝ එකක් නෙවෙයි. මේ ඔයාලා අහපු නිසා දැන් මේ හරියටම දැන් 12යි. දැන් මේ කරන්නේ. හරිද? හරි. අපි යම් රචනදී විචාරාත්මක භාවයට ලකුණු දෙනවා. ඒ කියන්නේ ඔයා මේ තෝරගන්නපු මාතෘකාව කොහොමද ඔයාගේ කරගෙන තියෙන්නේ? කොහොමද ඔයා කරුණු ටික පෙළගස්සලා තියෙන්නේ? ඔයා මේ ලෝකයේ දේවල් දිහා දකින්නේ මොන වගේ මනසකින්ද? ඒ දේවල් හොඳයිද නරකයිද සාපේක්ෂයිද? ඔයාගේ අදහස මොකද්ද? ඊට පස්සේ ඔයා ඒ ගැන හොඳ දැනුමක් තියෙද? එක එක්කෙනා කියපු කියමන් ඔයා සමාජයේ දේවල් ගැන දන්නවද? ඊට පස්සේ පොතපත පරිශීලනය කර රචනයක් කියවද්දී අපිට කියන්න පුළුවන් මෙයා පොත් කියවන ළමයිද? මෙයා වැඩි දුරකථන පාවිච්චි කරන ළමයිද? මෙයා සමාජෙත් එක්ක ඉන්න ළමයිද? කියන්න පුළුවන්. මම වැඩි වෙලා ගන්නේ නැතුව කියන්නම් රචනයක ලකුණු හම්බෙන පොයින්ට් ටික. ඔයාලට එකක්වත් මගාරේ නැතුව කියන්න ඕන හින්දා මම ලැප් එක අතට ගන්නවා. හරිද? මට මේ ලකුණු දෙන පොයින්ට් එකකින් එක්ක කඩපාඩම් නැහැනේ. පළවෙනි පොයින්ට් එක ළමයි තමයි රචනය සඳහා තෝරාගත් මාතෘකාව යටතේ කරුණු ඒකරාශී කරනවට ඔන්න ලකුණු හම්බෙනවා. මම මුලින්ම කිව්වේ ඡේද ටික කඩාගෙන තියෙනවට ලකුණු හම්බෙනවා. මෙන්න එම කරුණු සංවිධානාත්මකව ඉදිරිපත් කිරීම. උඩ කියන එක මැද කියන්න, මැද කියන එක යට කියන්න. එකම කරුණ නැවත කියන්නේ කවුද? එකම කරුණ නැවත කියන්නේ කරුණු නැති අය. ඔයා එහෙම ළමෙක් වෙන්නවා. ලියන්න කලින් ප්ලෑන් කරනවනේ. ඊළඟට කරුණු වල පැහැදිලි බවට ලකුණු හම්බෙන ඔන්න කාරණා 3ක් කිව්වා. හතරවෙනි එක නිර්වද්‍ය අක්ෂර වින්‍යාසෙට ළමයි ලකුණු හම්බෙනවා. ඊළඟට ව්‍යාකරණ දෝෂ රහිත වීම ළමයි. ව්‍යාකරණ පේපර් එක අන්නේ ලියන්නේ. ව්‍යාකරණ පේපර් එකේ රචනයක වාක්‍ය රීති ටික වැරදිලා තියුණොත් ඔයා උක්තාක්‍යාත ටික ගලපලා නැත්තම් බහුවචනෙන් දේවල් කරලා, ඒ කියන්නේ බහුවචනෙන් මිනිස්සු ගැන ලියලා ආක්‍යාතය හරියට තියලා නැත්නම් වර්තමාන කාල වාක්‍යයක් අතීතෙන් ඉවර කරලා තියෙනවනම්, අතීතෙ වෙච්ච සිදුවීමක් අනාගතෙන් ඉවර කරලා තියෙනවනම් ඔයා එතනම ෆේල්නේ. ඒ දේවල් කරන්න යන්න එපා. මම කලින් කිව්වා නිවැරදි අක්ෂර වින්‍යාසයට ලකුණු හම්බෙනවා. එතකොට තාළුද ශයන්න ගාව ලියන්න ඕනි, දන්තද නයන්න. මූර්ධද ශයන්න ගාව මූර්ධද නයන්න. ලයනු හරියට ලියන්න. අකුරු ටික හරියට ලියන්න. ව්‍යාකරණ පේපර් එකේ කලබලයක් නැහැනේ. කවුරුවත් පේපර් එක උස්සන් යන්නේ නැහැනේ. ඒ නිසා ලියන එක පැහැදිලිව හොඳට ලියන්න. ඊළඟ පොයින්ට් එක තමයි ළමයි භාෂාව ව්‍යක්ත ලෙස හැසිරවීම. එහෙම වුණොත් මෙහෙම වෙවි, ගඟේ ගියොත් ඔරුව යාවි වගේ වාක්‍ය ලියන්න එපා. භාෂාව ව්‍යක්ත ලෙස හසුරවනවා කියන්නේ හොඳ ලේඛන විවහාරයක්, හොඳ රයිටින් පැටර්න් එකක් ගොඩනගා ගන්න ඕනේ. ඒක මේ අනුන්ගේ රචනයක් පාඩම් කරලා ගිහිල්ලා ලිව්වා කියලා එන්නේ නැහැ. ඔයා වැඩ කරලා ඔයාගේ මේ මනස හිතන විදිහක් තියෙනවනේ. අන්නේ හිතන විදිහ ව්‍යක්තාකාරයෙන් කොලයකට ගන්න ඕනේ. ඊළඟට සුදුසු ලෙස පද බෙදීම හා ඡේද වෙන් කිරීම. ඡේද වෙන් කිරීම ගැන මුලින්ම කිව්වා. ඡේද 5කට 6කට රචනය කඩන්න. හැලී ලියන්න. ඔයාගේ රචනය නීරස වෙනවා. රචනයේ ගුණාත්මක තත්ත්වය නැති වෙනවා. බොරුවට ප්‍රමාණයක් විතරක් පිරීලා තියෙයි. ඔයාට හොඳ ලකුණකට යන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි කියවිය හැකිසේ අත්තකුරු පැහැදිලිව ලිවීම. සාහිත්‍ය පේපරේ පිටු ගණන් ලියලා සමහරව අකුරු කියවන්න බෑ. කවුද පේපරේ බලන්නේ? දිව්‍යඥානෙ හම්බෙනවද? පේපර් එකක් ලියද්දි ලියන්න, කොළ ගොඩක් ලියන්න. ඔයා දන්න බව පෙන්වන්න. කොච්චර ලිව්වත් ඔයා ලියන එක කියවන්න බැරි නම් සමහර විට ඔයා කොළ 10ක විතර ලියලා ලකුණු 10ක් ගනිද්දී ඔයාගේ යාළුවෙක් පැති 4ක් පැති 5ක් ලියලා පිළිවෙලට ඊට වඩා හොඳ ලකුණක් ගනි. හැම වෙලාවෙම ළමයි සිංහලවල ප්‍රමාණය වගේම ගුණය තියෙන්න ඕන. ගුණෙත් එක්ක ඒ ගුණේ බලන කෙනාට කියව ගන්න පුළුවන් වෙන්න එපා. මම මේ කියන්නේ අත්තගුරු තරඟයකට ලියන බෝල කැටයන් අකුරු ලියන්නේ කියලා නෙවෙයි. හරිද? කියවන්න පුළුවන් අකුරු ටිකක් ලියන්න. මේක තියන්නම් මං. හරිද? ඒක තියලා ඉවර වෙලා
දැන් රචන ලියද්දී කරන්න එපා කියපු වැඩ ටික මොනවාද? අක්ෂර වින්‍යාස වරද්දන්න එපා. එක ගොඩේ ලියන්න එපා. ඡේද ටික කඩන්න. ඊට පස්සේ කොච්චර පැති ලියනවද? දැන් ආයි කමෙන්ට් කරන්න නැහැ පැති කීයද කියලා. පැති ගාන තීරණය වෙන්නේ ඔයා ලියන අකුරු වල ප්‍රමාණයත් එක්ක. වචන ගාන කෙරෙහි සැලකිලිමත් වෙන්න. සාරාංශය වගේ වචන තිතටම ඕනේ. සාමාන්‍යයෙන් 250 නම් මං කිව්වේ 260ක් 70ක් ළඟින් යන ප්‍රමාණයකට ලියන්න. හරිද? ඊට පස්සේ රචනෙට කොච්චර වෙලා පාවිච්චි කරනවද? මම සාමාන්‍යයෙන් රචනෙට විනාඩි 50ක් පාවිච්චි කරනවා. පුදුමයිනේ. ඒකට හේතුව මම ව්‍යාකරණ ප්‍රශ්න දෙක වේගෙන් කරන නිසා. රචනෙට උපරිම ඔයාලා විනාඩි 40ක් 30ක් පාවිච්චි කරන්න. මොකද රචනෙට ලකුණු කීයක් හම්බ වෙනවද? රචනෙට ලකුණු 25ක් හම්බ වෙනවා. රචනෙට ලකුණු 25ක් කියන්නේ ලකුණු 200න් 25ක්. එහෙනම් 100න් ලකුණු 12.5. අඩු කරන්නකො 100න් 12.5 87.5යි. හරිනේ? හරි. මං හිතෙන් හැදුවේ. එතකොට ඒ 87.5 කියන්නේ ඔයා දැන් රචනේ හරියට නැතුව කවුරු හරි ළමයෙක් රචනේ අතෑරලා රචනේ වැඩක් නැහැ කියලා ඉඳියොත් එයාට ඒකක් ගන්න කොහොමඩවත් බෑ. තේරෙනවද රචනේ බරපතලකම? සුළු දෙයක් කියලා වල හිතන්න නැතුවනේ යන්නේ රචනේ ගැන. රචනේ ලොකුවට හිතන්න. ලකුණු 25ක්නේ. ව්‍යාකරණ පේපර් එකෙන් 4න් එකක්. සමස්ත පේපර් එකෙන් එතකොට 8න් එකක් තීරණය කරන්නේ රචනේ. ඔයාගේ ඒක එහා මෙහා වෙන රචන හේතු වෙනවා. හැබැයි මෙහෙමයි. රචනේ ඔයාලට ලකුණු 25න් 24ක් 23ක් හම්බෙයිද 20ක් හම්බෙයිද කියලා මටවත් වෙන කෙනෙක්ටවත් ඔයාලගේ ටීචර්ස්ලටවත් එහෙම කියන්න බෑ ළමයි. පේපර් එක බලන කෙනා ඔයාගේ රචනේ රූල්ස් ටික බලලා ලියලා තියෙන විදිහ බලලා එයාගේ තින්කින් පැටර්න් එකත් එක්ක එයාගේ ලේඛන විලාසයත් මේකට ටිකක් බලපානවා රචනට ලකුණු දෙද්දි. මේ ගැන හොඳ අවබෝධයක් ගන්න. මාකින් යන ටීචර්ස්ලා ඉන්න ඔයාලගේ ස්කෝලවල එහෙම අන්නේ ටීචර් කෙනෙක්ගෙන් අහන්න. මම තාම කැම්පස් එකේ ළමයි මාකින් ගැන දන්නේ නැහැනේ. හැබැයි මම මාකේ ස්ක්‍රීන් එක බලලා තියෙනවා. මෙන්න මේ පොයින්ට් තියෙනවා. ළමයට ලකුණු දෙන්න කියලා තියෙනවා. ඉතින් මීට වඩා වීඩියෝ එක දික් කරන්නේ නැහැ මම. අද දවස හොඳට රිලැක්ස් ඉන්න ව්‍යාකරණ ටික ප්‍රැක්ටිස් කරන්න. කලින් වීඩියෝ එකේ වගේ MCQ ටික ගොඩ දාගන්න try කරන්න. සාරාංශ ගැන කතා කරන්න යන්නේ නැහැ මම. ඒක දිග මාතෘකාවක්. ඔයාලා දැන් දන්න විදිහට පොලිෂ් කරගෙන සාරාංශ ලියන්න ඔයාලගේ දක්ෂ යාළුවන්ගේ ටීචර්ස්ලගේ උදව් ගන්න. කම්මැලි නැතුව මේ ස්ටාර්ට් කරපු ගේම් එක ඉවර කරන්න. කොයි වෙලාවකවත් ගේම් එකක් මගින් නවත්තන්න එපා. හරිද? ඔයා ප්ලේ කරන්න ගත්තනම් ඔයා ප්ලේ කරලා ඉවර කරලා ආපස්සට ගිහිල්ලා ඕනනම් ඔයා කරපු වැරදි වලට දුක් වෙන්න. හරිද? දැන් සාහිත්‍ය පේපර් එක ගැන හිතින්න එපා. අනිත් එක දැන් 18 වෙනිදාට ව්‍යාකරණ පේපර් එක ලියලෙනවනේ. ව්‍යාකරණ පේපර් එක ලියලා ආවට පස්සේ ඒක ඉවරයි. ඒකේ MCQ ගාන හොයන්න. මේක හරිද මේක වැරදිද? එපා. ඒව හොයන්න ඔයාලට දිග නිවාඩුවක් එනවනේ. ඊළඟට තියෙන සබ්ජෙක්ට් එකට රෙඩි වෙන්න. හරිද? ඔන්න ඔය දේවල් ටික රචනෙදි කරන්න. විශේෂම දේ මොකද්ද? රචනේ ලියන්න කලින් ප්ලෑන් කරන්න. අනිත් කාරණාව ප්ලෑන් කරන්න කියන්නේ මොකද්ද මම? පැන්සලෙන් ලියලා පෑනෙන් ලියන්න කියන එකද? නෑ. ඒ සෙල්ලම් කරන්න ඒ ලෙවල් විභාගෙදි නෑ. ලියන්න කලින් ඡේද වලට ලියන්නේ මොනවද කියලා කටුකොළ ඕන තරම් දෙනවනේ. කටුකොළේ හදාගන්න. හදාගෙන ඉවර වෙලා රචනය ලියන්න. එතකොට කපන්න කොටන්න. ඔයගේ රචනය හරිම ලස්සනයි පිළිවෙලයි. හරිද? හොඳ රචනයක් ලියාගත්තට පස්සේ ඔයාට උනත් සැටිස්. ඊට පස්සේ සාරාංශෙත් ලියලා ව්‍යාකරණ ප්‍රශ්න දෙකක් කරලා අවබෝධි කොහොමද ලකුණු ගන්නවනේ. හොඳ ලකුණක් ලකුණු 90 පන්නන ව්‍යාකරණ පේපර් එකේ. හරි? එහෙනම් good luck. මේ වීඩියෝ එක මේ කියන්නේ විවිධ ශබ්ද බද්ද ඇහෙනවා ඇති. මම මේ ඔයාලා ඉල්ලපු නිසාමයි මේ වීඩියෝ එක කරේ. හරිද? දැන් පාන්දර 1ටත් ළඟයි. එහෙනම් ඔයාලා නිදි ඇති දැක්කනේ මම නැගිටගෙන. හරි? හොඳට වැඩේ කරන්න. ඔළුව රිලැක්ස් එකේ තියාගෙන යන්න. අනිත් අය කියන දේවල් අහලා කලබල වෙන්න එපා. ඔයාගේ ගේම් එක හොඳට ප්ලේ කරන්න. හරි? good luck.